ආයු බොහෝ වේවා ඔබ සැම දිනාටම. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂයේ වැඩසටහන. 2025 මැයි මාසයේ 21 වදාදා දවසේ පලාපල. මේෂ ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබ කරන කිනකලු සාර්ථක වෙන වාසනාවන්ත දවසක් ලැබීම මතින් යහපත් වෙනවා. ඔබට වගේම දුවදරුන්ටත් යහපත් දවසක්. අද රසවත් ආහාර ලැබෙන සුවපහසු ඇති වෙන දවසක්. ඉතින් අද ඔබගේ සිතවිලි වාසනාවන්ත වෙනවා. නිතරම අන් අයට උදව් කරන්න ඔබ පෙළඹෙයි. තියෙන විදිහට අනිත් අයට උදව් කර. කන්න බොන්න මොනවා හරි දෙයි. ඒ වගේම ඔබ ටිකක් පරිස්සම් වෙන්න. හදිසි අනතුරු ඇති විය හැකියි. ඒක ගැන ඔබ දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට ගොඩක් සුබයි. තෙරුවන් සරණයි. උෂභ ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබ කරන කියන එක රැසියාකට සාර්ථක වෙන දවසක්. ලැබීම මතින් යහපත් වෙනවා. ඒ වගේම ඔබගේ ගෘහ ජීවිතේ වාසනාවන්ත වේ. ඉතින් අද රසවත් ආහාර ලැබෙන සුවපහසු ඇති වෙන දවසක්. වියදම් ඉහළ යන දවසක්. ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න. ඉතින් ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලින් වැඩි ලාභ ඇති කරයි. අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. මිථුන ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබ ආගම දහමට නැඹුරු වෙන දවසක්. දන් දෙන්න පින් කරන්න ඔබ පෙළඹෙයි. ඉතින් ලැබීම මතින් යහපත් වෙන දවසක්. අද ඔබට ඇවිදිලි අධික කරයි. කෙටි ගමන් ඇති කරයි. සහෝදරයන්ගෙන් අසල්වාසීන්ගෙන් නෑදෑයන්ගෙන් උදව් උපකාර ඔබට ලැබේ. ඒ වගේම ටිකක් පරිස්සම් වෙන්න. හදිසි අසනීප ඇති විය හැකියි. ඒක නඹ දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. කටක ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබ සැලකිලිමත් වෙන්න ඕන දවසක්. මොකද හදිසි අනතුරු ඇති විය හැකියි. ඒක නඹ දැනුවත් වෙන්න. ගමන් බිමන් යනකොට පරිස්සමට යන්න. ඒ වගේම අද ඔබ කරන කෙනෙක් රැසියා කටයුතු සාර්ථක වේ. සාමාන්‍යයෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ධනයේ බලය කෙසේ හෝ ඔබට ලැබේ. ඔබගේ දුව දරුවන්ටත් යහපත්. අද ටිකක් පරිස්සම් වෙන්න ඕන දවසක්. මොකද හදිසි අනතුරු ඇති වී හැකියි. ඒක ගැන ඔබ දැනුවත් වෙන්න. පරිස්සම් වෙන්න. එවිට අද දවස් සුබ වේ. තෙරුවන් සරණයි. සිංහ ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබ කරන කෙනෙක් රැසියාකට සාර්ථක වෙන දවසක්. හැම දිනා එක්කම ඔබ හොඳින් ඉන්න දවසක්. ඔබගේ වචනේ ආකර්ෂණීය වේ. අන් අය ඔබ පිළිගනී. ඒ වගේම ඔබ යන තැන පිළිගැනීම ගෞරව ඇති වෙන දවසක්. ඒ වගේම ඔබ ආගමික කටයුතුවලට සම්බන්ධ වේ. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. කන්‍යා ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබ සැලකිලිමත් වෙන්න ඕන දවසක්. අසනීප ඇති විය හැකියි. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. ඒ වගේම රෝග වලට එන දවසක් විය හැකියි. දුර ගමන් ඇති විය හැකියි. වියදම් ඉහළන දවසක්. ඉතින් අද අසනීප වගේම හදිසි අනතුරු ඇති විය හැකියි. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. අද ගමන් බිමන් අධික වෙන දවසක්. ඔබ කරන කියන දේ උත්සාහයෙන් වීර්යයෙන් ඇතුව වැඩ කරන දවසක්. කාර්ය බහුල වෙන දවසක්. ඉතින් අද ඔබට සුබ. තෙරුවන් සරණයි. තුලා ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබට වගේම ඔබගේ දුව දරුවන්ට යහපත් දවසක්. උසස් ඉගෙනීම් ඇති කරයි. රසවත් ආහාර ලැබෙන සුවපහසු ඇති වෙන දවසක්. ඔබට හදිසි ලැබීම් ඇති කරයි. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලින් වැඩි ලාභ ඇති වෙන දවසක්. ධනයේ බලය කෙසේ හෝ ඔබට ලැබේ. අද ඔබට ලැබීම මතින් ඉතා යහපත් වෙනවා. තෙරුවන් සරණයි. වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබගේ ගෘහ ජීවිතේ වාසනාවන්ත වේ. රසවත් ආහාර ලැබෙන සුවපහසු ඇති වෙන දවසක්. ඒ වගේම ඔබ කරන කෙනෙක් කටයුතු සාර්ථක වේ. ඔබගේ රැකියා කටයුතු වල යහපතක් ඇති කරයි. යහපත් දියුණුවක් ඇති කරයි. ඒ වගේම අද ඔබගේ සිතුවිලිත් යහපත් වෙනවා. දන් දෙන්න පින් කරන ඔබ පෙළඹෙයි. ඔබ ටිකක් පරිස්සම් වෙන්න. අසනීප ඇති වී හැකියි. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. ධනු ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබ කාර්ය බහුල වෙන දවසක්. ඇවිදලි අධික කරයි. සහෝදරයන්ගෙන් අසල්වාසීන්ගෙන් උදව් උපකාර ඔබට නොඩුව ලැබෙන දවසක්. ඉතින් අද ඉගෙනීම් කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබට වගේම ඔබගේ දුව දරුවන්ටත් යහපත් දවසක්. ඔබ ආගමික කටයුතු වලට සම්බන්ධ වේ. ඉතින් වියදම් ඉහළයි. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. මකර ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබ කරන කෙනෙක් කටයුතු සාර්ථක වෙන දවසක්. ලැබීම මතින් යහපත් වෙනවා. හිත මිතුරන් හමු වෙන උත්සව අවස්ථා උදා වෙන සුබ දවසක්. ඉතින් ඔබගේ ගෘහ ජීවිතේ වාසනාවන්ත වේ. ඔබ ටිකක් පරිස්සම් වෙන්න. හදිසි අනතුරු ඇති වී හැකියි. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි.
කුම්භ ලග්නයෙන් උපන් ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබට වාසනාව ගේන දවසක්. මොකද ඔබගේ සිතුවිලි අද යහපත් වෙනවා, ආදරණීය වෙනවා. හැමදෙනා එක්කම හොඳින් ඉන්න දවසක්. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වෙන වෙලාව ඇති කරයි. ඒ වගේම ඔබ කරන කින්ට රැසකට සාර්ථක වෙන දවසක්. ඉතින් අද ඔබ කාර්යබහුල වෙයි. ඇවිදිලි අධික කරයි. තමන් කරන කින්දේ කෙසේ හෝ සාර්ථක කරගනි. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. මීන ලග්නයෙන් උපන් ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබට ගමන් බිමන් අධික වෙන දවසක්. ඒ වගේම වියදම් ඉහළ යයි. කොච්චර වියදම් කරත් ලැබීම අතරින් යහපත් වෙනවා. අද රෝහලට යන දවසක්ද විය හැකියි. අසනීප කරදර ඇති කරයි. ඒ වගේම ඔබ ආගමික කටයුතු වලට සම්බන්ධ වෙයි. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. ලග්න 12 ගැනම උදා වූ අද දවස ගැන මම ඔබට කෙටියෙන් පැවසුවා. ඒ අනුව සිතා බලා ඔබ වැඩ කරන්න. ඉතින් ඔබ සෑම දිනකටම බුස්සන්න. සීලූම දිවිරකවන්න ආයු බොහෝ වේවා.